කාලා නැහැනේ මීමස්. පට්ට රසයි. කරපිංචයි ලුණු කොච්චි ගොරකා රම්පේ සුදු ලුණු මිරිස් තුන පහකුත් පොල් කෑලි දෙකකුත් ගන්න ඕන. ඉන්න පොඩ්ඩක් වෙලාවක්. මීයාට නිදහස. මීයා යන හොඳ තේ කැලයකට. තේ කැලයකට හැබැයි ගැරඩි පතේකට අහු වුණොත් උඹ ඉවරයි මචං. YouTube එකේ ගොඩක් අය ඉන්නවා වීඩියෝ කරනවා වැද්දා කියලා මම දැක්ක channel එකක් තිත්ත පැටව්. එතන ගෙම්බෝ ඔක්කොම අල්ලලා කනවා. බෙද කාලේ ඉවරලා අන්තිමේට මේ YouTube පළවෙනි ආදායම කියලා මිනිහා ගිහිල්ලා පන්සලේ ලොකු ආමතුරන්ට දෙනවා සල්ලි. ඇත්තටම මේ මිනිස්සෙට මේ සත්තු මර කාලා වෙලේ වැවේ හැමතැනම ඉන්න සත්තු මර ඒවා වීඩියෝ දදා හද අන්තිමට පන්සලට ගිහිල්ලා දෙනවා මගේ YouTube පළවෙනි ආදායම සල්ලි කිය පන්සලට කොටසක් දෙනවා. ඉතින් මචං ඇත්තටම ඉතින් බව් තේරුමක් නැහැ. ඉතින් සත්තු බර ගාන මරලා වීඩියෝ කරලා වීඩියෝ හදලා උයාගෙන කාලා ඒ සල්ලි පන්සලට ගෙනිහිල්ලා භාගයක් දුන්නා කියලා ඇත්තටම ඔබට ඒක හොඳයි. හැබැයි එහෙම හරි කරපු එක ඒනොන අර මැරිච්ච සත්තු කී දහයක් මැරෙනවා. ඉතින් යහපතක් වෙනවද මචං? පොඩ්ඩක් හිතලා බලපන්. දැන් වයිල්ඩ් කුක් බලපන් මේ මල්ලි සත්තු මර එවලෙම උයෝ එහෙම වීඩියෝස් දැම්මද නැහැ නේද? ස්වාභාවික විදියට තියෙන දක්ෂතාවයත් එක්ක වීඩියෝ එකක් හදලා දාලා අද කොල්ලා ගොඩ ගිහිල්ලා තියෙනව නේද? ඉතින් ඒක නිසා අර වියට්නාම් තායිලන්ඩ් චීනු ජපන් වගේ ඒ තත්ත්වෙට ඒගොල්ලන්ගේ කල්චර් එකේ හැටි ඉතින් ඒ තත්ත්වෙට වැටලා නිකන් සාහිංසක සත්තු මර වීඩියෝ හදලා දාලා මචං ඇත්තටම කෝටියක් එව්වත් වැඩක් නැහැ. දැන් බලපන් මේ සතාට මම දැන් මේ කතුරක් තිබ්බේ නැහැ. මේකට පොල් කෑලි ටිකක් දාලා මෙයා වල්ලා ගත්තා. මෙයා බර ගාන ගැතුම් පාපු එක. උරගන්නත් දුන්නා වතුරක් දුන්නා. දැන් මම කැලේට දානවා. මේ කැලේට නිදාස් කරලා යවනවා. ඉතින් ඇත්තටම එහෙම වෙන්න එපා මචං. මේ සත්තු මාරලා ගෙම්බොයි පිට්ටෝයි හැම සතෙක්ම අහුවෙන සත්තු මර දදා වීඩියෝ හදා දාලා මොකටද බං හරි තේරුමක් නැහැ නේද? පොඩ්ඩක් හිතලා බලපන්. අපි හැමෝම ජීවිතේට ආදරේ. සපේ හතත් ඔබේ ජීවිතේට ආදරේ. මාරපු සත්තු ටික මට මැරෙන වෙලාවේ අන්තිම තප්පර 4 විනාඩි 7ට ඕව එනකොට ඔළුවට උඹත් යන්නේ මචං සතෙක් කියලා තමයි. සත්ත්ව ලෝකෙටම තමයි. තිරිසන් ලෝකෙටම තමයි. ඒ නිසා පරිස්සම. එහෙනම් මේ ඔයාලට